හායි යාළුවනේ. අද යනවා අපි හස්බන්ඩ්ලගේ ගෙදර. ඉතින් මේ ඉන්න අපි දෙන්න තමා. ඉතින් මේ යාමට බැන යනවා මේ ඉතින් හැම වෙලෙම ෆෝන් එක තියාන වීඩියෝ කර යනවා කියලා. ඒ කවුලක් නෑ බ්‍රෝ. හරි. මෙතනින් එහාට නම් තියෙන ලස්සන වීව් එකක් යාළුවනේ. ඉතින් මේ තියෙන අපි දෙන්නගෙම ගෙවල් වලට යන පාර දන්නයි කියමුකෝ බලන්න මේ කොහෙද කියලා. ඊට පස්සේ අපි වැව් මාළු ගන්න තැනක නතර කරා. ඉතින් මම වැව් මාළු කන්න නම් මාර් මාසේ යාළුවනේ. පේනවනේ ඉතින් මේ අංකල් සින්දුවක් එහෙම දාගෙන ඉතින් වැඩ. ඊට පස්සේ අපි ඉතින් ආයෙම යනවා. ඉතින් මේ මගේ මොංගල් වැඩවල ගණන් ගන්න එපා. ඉතින් ඔය මොනවා හරි බයික් පිටිපස්සේ යනකොට ඉතින් කර යනවා. මෙතන නම් ඔයාලා දන්නවත් ඇති සමහර විට දන්නවා. කියුලින්ද කියන්නේ මෙන්න මේ හරිය. මේ හස්බන්ඩ්ලගේ ගෙවල් වලට යන පාර දැන් හදන ගමන් තියෙන්නේ. ඉතින් අර දවස්වල නායි ගිහිල්ලා මේ පාර හොඳටම විනාශ වෙලා තිබුණේ යාළුවනේ. ඉතින් දැන් තමයි ටික හදාගෙන යන්නේ. ඉතින් උඩ පෙනුනෙත් ඒවා. ඉතින් මේ බලන්න මාරම විදිහට විනාශ වෙලා තිබුණේ. ඉතින් ඒවා දැන් නම් ගොඩක් දුරට හැදිලා තියෙන්නේ. ඉතින් මේ ඒ පාර තමයි. ඉතින් මේ ඒ දවස්වල නම් එන්නම විදිහක් තිබ්බේ නෑ. යාළුවනේ මේ පහුවෙලා තියෙන ගෙදරට මම මාර මාසේ ඒක නිකන් අර නුවර එළියට තියෙන පොඩි ගෙවල් මල් පැල එහෙම දාලා. ඉතින් ඒ වගේ කයක් මම එතනට මාරම ආසයි. ඉතින් ඔන්න දැන් ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් දුරට වැඩ ඉවර වෙච්ච පාර තමයි මේ තියෙන්නේ. පාර හැදුවට පස්සේ නම් දැන් පාර ගොඩක් ලොකු වෙලා තියෙන යාළුවනේ. ඊට පස්සේ අයියලා ගමට යනකොට ඉතින් මේ විදිහට ගොයන් හදපු තැන තමයි ගොඩක්ම තියෙන්නේ. ඔන්න දැන් නම් අපි ගෙදරට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඉතින් මේ තියෙන හස්බන්ඩ්ලගේ ගෙදරට ඉස්සරහා වීව් එක මාරම ලස්සන යාළුවනේ. ඉතින් උදේට තමයි ගොඩක්ම ලස්සන. අපි ගිය හවස් වෙලානේ. ඉතින් දැනුත් ලස්සනයි උනට උදේට තමයි ගොඩක්ම ලස්සන. ඔය ඇතින් පේන පරණ බණ ගෙදරක් සමහරට ඔයාලා වීඩියෝ වලින් දැකලත් ඇති. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු යාළුවනේ.